ජනප්‍රිය රැප් ගායකයෙකු වන ශාන් පුතා මිලිමීටර 9 වර්ගයේ ගිනියවියක් සමග මාර්තු 14 වන දින හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුට මෙම ගිනියවිය ලබා දුන් බවට කියන පොලිස් කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් ශාන් පුතාගේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශාන් පුතා ඇතුළු සැකකරුවන් තුන්දෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබෙනවා. මේ අතර ශාන් පුතාගේ මෙම කනගාටුදායක සිදුවීම ගැන තාරුණ්‍ය ජනප්‍රිය ගායකයෙකු වන මිලින්ද සඳරුවන් ශාන් පුතා ගැන මෙවැනි සටහනක් සිය මුහුණු පොතේ සටහන් කර තිබුණා. ඇත්තටම මොකක් තුනේ හරි වැරැද්දක් දන්නේ මොනවා වුණත් මම රැප් වලට ආස වුණේ උඹෙන්. මියුසික් ඉන්ඩස්ට්‍රි එකට පට්ට වටින පොරක්. උඹට උදව් කරන්න විදිහක් මම දන්නේ. ඇත්තටම මොකක් දුනේ කියන එක දන්නේ උඹ. මම මේ පෝස්ට් එක දාන්න හේතුව උඹයි මමයි ලොකෝට සෙට් වෙලා නැති වුණත් කෝල් වලින් ගොඩක් වෙලා අපි කතා කරලා තියෙනවා. උඹේ ඇතුලේ ඉන්න මනුස්සකමට මම ආදරෙයි. උඹට හොඳක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. යනුවෙන් ඔහු සිය මුහුණු පොතේ සටහන් කර තිබුණා. ඉතින් මේක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, channel එකත් subscribe කරන්න. ඔබට සුබ දවසක්.